පුතරන් නරක එකක් නෙමෙයි වෙන්න යන්නේ. ඔයාලට ලැබෙන්න කියන නරකම ඕල්ලා කම්මැන්ට් එකේ ඔයාලට අර මේ ඒකේ ස්ටේජ් එක කඩන ගුරුවරයෙක් වැටලා දීපා පල්ලෙහා ඕල් එකට. ඇත්තම. අපි එකමාරට පටන් ගත්තොත් ඔව් 7 වෙද්දි තමයි ඉවර වෙන්නේ. 4ට ඉතින් බස් තියෙනවනේ ඉතින් කොළඹනේ යන්න ගෙවල් වලට කොහොමද? නැද්ද ඔන්ලයින් ළමයි. පිරිමි ළමයින්ගේ හෝල් වල පොඩි අර්බුදයක් වෙලා තියෙනවා මේ සතියේ විතරක්. මේ පේපර් එක ලියද්දි මෙතන හවස මගේ ක්ලාස් එකක් කරනවනේ 2026. ගර්ල්ස් කියලා දාගෙන අලුත් එකේ පස්වෙනි හෝල් එක. ඔව් ඒ කියන්නේ අර සුපුරුදු එක. පිරිමි ළමයින්ට හෝල් දෙකක් තියෙනවා. හරි. හිතපු තරම් නරක එකක් නෙමෙයි වෙන්න යන්නේ. ඔයාලට ලැබෙන්න කියන නරකම ඕල්ලා කම්මැන්ට් එකේ ඔයාලට අර මේ ඒකේ ස්ටේජ් එක කඩන ගුරුවරයෙක් වැටලා දීපා පල්ලෙහා ඕල් එකට. ඇත්තම. එන ඉස්සර අර දැන් ඈතකට නෙමෙයි අපිත් පන්ති යන කාලේ ඔය අර ලෑලි තට්ටුව කියලා කියන්නේ සමහරකට අහලා දෙන රොට්ටු අරගෙන පෞරාණික හෝල් ඇත්තේ ඒකේ ලෑලි තට්ටුව කියන්නේ ඒකේ ස්ලැබ් එක වගේ ලෑලි තියෙන තනික. ඒ කියන්නේ සාමාන්‍ය කොන්ක්‍රීට් වලින් අපි ස්ලැබ් එකක් දාන්නේ ඒ වගේ ලෑලි තියෙන්නේ. හිතන්නකෝ ගුරුවරයෙක් පන්ති උගන්වන්න ඉන්නකොට ස්ටේජ් එක කඩාගෙන පල්ලෙහා හෝල් එකේ ස්ටේජ් එකට වැටලා දෙනවා පල්ලෙහා ක්ලාස් එකක් යනකොට. හිතන්න මේ වෙද්දි ගුරුවරයෙක් උඩින් වැටෙනම ස්ටේජ් එකට එහෙම වෙලා තියෙනවා රොටරි කරේ. අපි දැකලා නැහැ. හැබැයි ඒ කාරණාව ඒ කාලේ ගියා. ඒ කියන්නේ අපිත් පන්ති යන කාලේ වගේ. ඒක ඒ කාලේ සංසරණේ වුණා. මේකයි සයන්ස් පන්තියක් මොකක්වත් නෙවෙයි. ඔය දේශපාලන විද්‍යාවේ මොකද කරන්න ඕමයක්. එහෙමයක් වෙලා තිබුණා.